ආහුනේයාච්ච පුත්තානං පජාය අනුකම්පකාති. මෞපියන් වනාහි මහ බමුන්ට සමවේ ඔවුන් පින්වතුනි పూర్ව ආචාර්යවරුන්ද වෙනවා. දරුවන්ගෙන් සැලකිලි ලැබීමට ඔවුන් නිතා සුදුසු වේ. තම දරුවන් කෙරෙහි දයානුකම්පාව මෞපියන්ගේ සිත්වල මනාව පිළිබිඹු වෙනවා. එහෙමනම් ගුණ සමුදාය ගෑයුවත් එහි නොමැත නිමි බිඳලුසේක රුදු සසරේ රැඳුන බැමි එහෙයින් දොත නාලලත මත තබා නැමි මගේ සම්බුදු පියාණන් පා කරමි බැති. මෙසේ අංගීරස සම්බුදු පියාණන් වහන්සේගේ පාද වන්දනා කරමින් දහම් සඟුන් වන්දනා කරමින් සුපින්වත් ඔබේ ජීවිතයට දහමින් මේ ජීවිතය ජීවත් කරවන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම් බෙදක් ඔබේ දෙසවන් තුලට මෙසේ ගෙන හැර දක්වන්නටයි මගේ මේ සූදානම. අද මම මාතෘකා කරගත්තේ පින්වතුනි අපේ ජීවිතයට යම් අවබෝධයක් ලබා ගන්නට හැකිවන 550 ජාතක කතා අතර කියවෙන පදමානවක ජාතක කතා පුවතයි අද මම මාතෘකා කරගත්තේ. මෙතෙන් සිට අපේ පදමානවක ජාතක කතා වස්තුව මෙසේ විමසා බලමු. සිවරු පාවා වැජ බේන දාඹ දියු දේසේ වයමින් මිනිස් කාම සුමිහිරි ලෙසමිසේ කිසි විට පාවුනො කොට තමනට වත් රාසේ යහපත් රාජෙකු රාජයයි බාර නැස් දේසේ තම මහා රාජතුමාගේ ආහා දාසා ඇසී තිබුණා රට තොටේ පාවෝ බාර දීසා වැසී පැලවීමෙන් රාජුන් ගුණවත් වාගා ඉසී රට වැසියාද ජීවත් විය සීනාසිසී නැතිමුත් කිසි විටක රට තුල කුණු කාසල බිඳිමින් ඒ රටේ පැතිරුණු බවනිසාල සිදු
සිදු උන කතාවක් හාද කර වන සාසල කීමට ලැබුම් ගාමි මහවන යකාසල පනිමින් පෙරබා වෙහි කළ ඇති පාවෙහි පිමි සිරුරක් මිනිස් හිමි බැලු විට බිමට නැමි වෙලෙමින් තාව තාදට සසරේ වෙලෙන බැමි සිටියා යකිනි යක ආසෙකුගේ මුහුණ හිමි නැහැ කිසි විටක ඇය පසු යේසුකින් ගහ කොළ සමග වත් හිටියේ නැත සාමින් පෙර සිට පැවත ආයක් පාර පුරනාමින් මිනිසුන් මාරා ජීවත් විය මාස් කැමින් පින්වතුනි බර්ණස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා ඊටාම දැහැමින් සෙමින් රාජ්‍ය කරන කාලය තුලදී රටවැසියා ඊටාමත්ම යහපත් ජීවිතයක් ගත කළා. එතුමා කරුණාවෙන් සහ දසරාජ ධර්ම වලින් රජකම් කළ නිසාවෙන් රජතුමාගේ යහපත් ගති නිසාම රටක් වාසනාවන්ත වුණා. ඒ බරණැස් නුවර අසල මහා වනයේ අස්වමූණක් ඇති යක්ෂණියක් වාසය කළා. ඇය ජීවත් වුණේ සතුන් පමණක් නොවේ ඒ වනය තුලින් ඇති මාර්ගයේ ගමන් කරන මිනිසුන් දමරාගෙන කමින් සුබාදහමි පැද යන තාලේ සමගින් ඇය ගෙව් වාමාලේ කුසගින්නට කර අරගෙන ආලේ පින්වත මෙලෙසින් ගෙවෙනවා කාලේ ගෙවන විටදී දින සතියන රෝගේ යහපත් වන්නට යකිනිගේ රෝගේ අතවැනුවද පෙර භවයක දීගේ සිදුවීමක් සිදු වෙයි මේ වාගේ